Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අලුත් vlog එකක්. බලමු මේ vlog එකේ මොනවද වෙන්නේ කියලා. vlog එකක් ගේන්න ඇත්තටම පරක්කු වුණා. මොකද මම අසනීපෙන් තමයි හිටියේ. ඉතින් මේ vlog එකේදී මම බලාපොරොත්තු වෙනවා නවගමුවේ දේවාලයට ඔයාලව අරගෙන යන්න. ඉතින් අද දවස ගැන කතා කරොත් මුලින් නම් පායලා තමයි තිබුණේ. හැබැයි ඊට පස්සේ නම් හොඳටම වහින්න පටන් ගත්තා. ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නේ හෙට නවගමුවේ දේවාලේ පත්තිනි මෑණියන්ට පූජාවක් දෙන්න. ඉතින් ඒකට ඕනි කරන පළතුරු ගන්න අපි ඊට පස්සේ ටවුන් එකට ගියා. පස්සේ අපි කීල්ස් එකෙන් ගාලික් බන් එතකොට තව ෂෝටිස් ටිකක් අරගෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. අපි කීල්ස් එකෙන්ම තමයි අද පළතුරු ගන්න හිතාගෙන ඉන්නේ. මොකද එතකොට අපිට පළතුරු මේ හදාගෙන යන්න ලේසි. මොකද දේවාලයට ගිහිල්ලා අපිට හරියට හදාගන්න එතන ඉඩ පහසුකම් මදිනේ. ඒක නිසා අපි ගෙදර ඉඳන් පිරිසිදුව හදාගෙන යනවා. එතකොට අපිට පූජා කරන්න ලේසි. අයියා ගත්ත ගාලික් බන් එකක්. එතකොට අපේ මල්ලි නංගි ගත්ත හොට් ඩොග් දෙකක්. මම හැමදාම ගන්නේ රෝස් පාන් එකක්. ඔයාලා කාලා තියෙද කියලා කමෙන්ට් කරන්න. කීල්ස් එකේ තියෙන රෝස් පාන් මම නම් මාර මාසයි. අර එකක තියෙනවා පොල් සම්බෝල ෆිලිං එක විදිහට. අනිත් එකේ තියෙනවා සීනි සම්බල්. ඉතින් දෙකම රසයි. ඒ වගේම තමයි අපිට උදේට ඒ කියන්නේ බඩ පිරෙන්න කන්න පුළුවන් ඒක විතරක් ගත්තත් ඉතින් මම නම් ගොඩක් කැමතියි. පස්සේ මේ අපි ආපහු ගෙදර යනවා. පළතුරු ගත්තා, බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. ඊට පස්සේ අපි ආපහු ගෙදර යනවා. මේ ඉතින් අපේ ගෙදර හැඩි කරන දෙන්න මම අර ස්නෝ එකක් ගෙනත් තිබ්බ බර්ත්ඩේ එකට. හැබැයි ඒක පාවිච්චි කරේ නැහැ. දැන් ඉතින් පේනවනේ. ඒකත් අරගෙන ස්නෝ නාලා හිටන් හැම තැනම දැන් ඉතින් ඕ ටික දානවා. මම ගියා වැරන්ඩාවට ගිහින් සෙල්ලම් කරන්න කියලා. මොකද නැත්තම් ඉතින් සාලේ පුරාම ওই ටික දානවා. ඊට පස්සේ මේ ඔයාලට පේන්නේ චූටි දෙන්නත් එක්ක තවත් චූටිම කෙනෙක් ඉන්නවනේ. එයාට ටිකක් ස්නෝත් එක්ක සෙල්ලම් කරන්න ඉතිලා ඔන්න එයාත් සෙල්ලම් කරනවා. මට මේක ගැන ඔයාලට කියන්න ඕනේ. ඔයාලා දන්නවනේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදනකොට අපිට හැම වෙලාවෙම වතුර දාන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ වතුර දාන්න ඕන වෙලාවට අපිට මේක මං හිතන්නේ පහසුයි කියලා. මොකද අර මල් බාල්දි එහෙම ටිකක් බරයි. ඒ වගේම අපිට ඕන විදිහට වෝටර් ස්ප්‍රේ එක වෙනස් කරන්න බැහැනේ. හැබැයි මේකේ වෙනස් කරන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක 850ක් තමයි උනේ. ඇත්තටම මට මේකේ ප්‍රයිස් එක ගැන හැම අයිඩියා එකක් නැහැ. කියන්නේ මේක ඒ ප්‍රයිස් එකට වර්ත්ද එහෙම නැත්නම් ගණන් වැඩිද එහෙම මට මතකයක් නැහැ. කියන්නේ මං මේකේ ප්‍රයිස් එක දන්නේ නැහැ. අපි ගත්තේ 850ට.
අපි අද ගත්ත ග්‍රැනයිට් කෝටඩ් පෑන් එකක්. මේක අපි භාවිතා කරන නෝමල් පෑන් වලට වඩා හෙල්දි. ඒ වගේම ලස්සන අවුට්ලුක් එකක් තියෙනවා. ඒකට ඉතින් මම ගොඩක් කැමතියි. ඒ වගේම තමයි මේක අපිට මම හිතන්නේ මේක අර නන් ස්ටික් පෑන් තරම් නන් ස්ටික් නැහැ. හැබැයි මේක හෙල්දි පැත්තෙන් ගත්තොත් මේක නන් ස්ටික් පෑන් වලට වඩා හෙල්දි. ඉතින් ඒක නිසා කුක්වෙයා එකක් විදිහට මේක ගන්න එක වටිනවා කියලා මම හිතනවා. හැබැයි පාවිච්චි කරනකොට ඒ කියන්නේ මම දැන් මේක අරගෙන පාවිච්චි කරා. පාවිච්චි කරනකොට මට තේරිච්ච දෙයක් තමයි ඒකේ අපි තිබුණට නන් ස්ටික් තරම්ම නන් ස්ටික් නැහැ කියලා එහෙම කෑම ඇලෙනවා වගේ දෙයක් නම් සිද්ධ වුන්නේ නැහැ. මේක ගොඩක් හොඳ පෑන් එකක් කියලා මම හිතනවා. අපි දැන් මේ කරන්නේ පෑන් එක අරගෙන මේක පදම් වෙන්න පොල් කිරි එකක් හොඳට රත් කරන එක. එතකොට අර හොඳට පෑන් එක පදම් වෙලා නන් ස්ටික් ගතියක් අපිට මේ පෑන් එකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ පරණ නන් ස්ටික් පෑන් එකේ අපි කොත්තුමේ ටික තඹගෙන ඊට පස්සේ ඒක ටෙම්පරාදු කරන්න කියන්නේ බිත්තරත් එක්ක ටෙම්පරාදු කරන්න අපි අලුතෙන් ගත්ත ග්‍රැනයිට් පෑන් එක තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයාලට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් වෙයි ඒක පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. ඉතින් ඔන්න බලන්න නන් ස්ටික් විදිහට අපිට හොඳට කෑම එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ පහුවදා අපි පළතුරු 7ක් එක්ක පූජා වට්ටි 2ක් හදාගෙන අපි ගියා නවගමුවේ දේවාලෙට. ඉතින් අපි එකක් අපේ වාහනේට තමයි බාර වෙලා තිබුණේ. ඒකට තමයි අපි කහපාට මල් මාලයක් තියෙන පූජා වට්ටියක් හැදුවේ. අනිත් එක අපි සුමන සමන් දෙවියන්ට වෙච්ච බාරයක්. ඉතින් ඒකට තමයි අනිත් පූජා වට්ටිය අපි හැදුවේ. ඉතින් මේ තියෙන්නේ නවගමුවේ දේවාලේ. වැඩි වීඩියෝ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි දෙන්නා ওই විදිහට ආපහු ආවා. ඉතින් නවගමුවේ දේවාලේ දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඒ වගේම තමයි මේක මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක්. මොකද හැමෝම වගේ දේවාලෙට බාර වෙනවා. හැමෝම හිතනවා ඒ බාර ඉෂ්ට වෙනවා කියලා. ඒ වගේම හාස්කම් තියෙන දේවාලයක්. තව ඔයගලන්ට කියන්න ඕනේ ගොඩාක් ලස්සන ගොඩාක් පින්වන්ත පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩාක් ලස්සනයි. ඔයාලා දේවාලෙට ගියොත් පත්තිනි මෑණියන්ගේ දේවාලෙ වෙනම තියෙන්නේ. ඒ වගේම තව දේවාල ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම දේවාලයකටම අපිට බාර වෙන්න පුළුවන්. ඒ වගේම බාර ඉෂ්ට කරන්න අපිට පූජාවන් දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා නවගමුවේ දේවාලෙට ගියොත් පත්තිනි මෑණියන්ගේ දේවාලෙට ගිහිල්ලා බලන්න හරිම ලස්සන පිළිමයක් තියෙනවා. එන ගමන් අපි පැල තවානකට ගියා. පැල ටිකක් ගන්න. මෙතන ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබුණා. ඒ වගේම එක එක ජාතියේ පැල ගොඩාක් තියෙනවා. ඉතින් අපි එතනින් පැල කීපයක් ගත්තා අපිට පැල කරන්න. ඇත්තටම මෙතන ගණනුත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ අනිත් තැන්වල සාමාන්‍යයෙන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික ප්‍රයිස් එක වැඩි සමහර තැන්වල දකින්න නැති ඒ වගේම අර හොයාගන්න නැති පැල වගේ තිබුණොත් ඒවැ ප්‍රයිස් එක ටිකක් වැඩි. හැබැයි මෙතන ප්‍රයිස් එක හරියම අඩු ප්‍රයිස් එකක් තිබුණේ. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක මේ බොන්සායි කරන්න ගන්න පැලයක්. ඉතින් ඒ විදිහේ පැලත් එතන තිබුණා. එතනින් අපි පැල කීපයක්ම මිලදී ගත්තා.
මම අර ඔයාලට කියපු ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් මෙතන තියෙන ප්ලාන්ට් වලින් අපිට ගොඩාක් බෝ කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වැලක් වගේ හැදුනට පස්සේ ඒකේ අර කොළ ගාවින් මුල් එනවා. ඉතින් ඒවා අපිට කට් කරලා ගොඩාක් පැල හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන මාර ලස්සන පැල ගොඩාක් තියෙනවා. ඉතින් අපි එතනින් ඉන්ඩෝර් ප්ලාන්ට් කීපයක් ගත්තා. ඒ වගේම මීට වඩා ගොඩක් වැවිලා තියෙන ප්ලාන්ට් ගත්තොත් එහෙනම් මීට වඩා ඒවැ ප්‍රයිස් එක වැඩි. ඉතින් මෙතන තියෙන ප්ලාන්ට්ස් අරගෙන අපිට ඒවා හදන්න පුළුවන්. ඒ වගේම ඒවයින් අපිට තව පැල බෝ කරගන්නත් පුළුවන්. මේ පැලතවාන තියෙන හංවැල්ල පරණ පාරේ. ෂෙරින් තමයි පැලතවාන නම. ඉතින් ඔයාලත් මේ පාරෙන් ගියොත් පැලවලට ආදරය කරන කෙනෙක් නම් ගිහින් බලන්න. ඒ වගේම අද මේ vlog එක මම මෙතනින් නතර කරනවා. තවත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.